ගොඩාක් හොඳ රිසල්ට් ගන්න පුළුවන් hair mask එකක්. ඔයාගේ කොණ්ඩේ ඝනකමට දිගට වවා ගන්න එක වොෂ් කරාට පස්සේ ඒ විදිහට Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම මගේ hair එකට use කරන hair mask එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මම මොකක්ද මේ හදන hair mask එක කියලා. ඉතින් මේ hair mask එකෙන් ඔයාට මොනවද ගන්න පුළුවන් benefits කියලාත් මම ඔයාට කියන්නම්. ඉතින් පළවෙනි එක තමයි ඔයාට කොණ්ඩේ හොඳට ඝනකමට වවා ගන්න මේ hair mask එක try කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තියෙන dry hair එකක් නම් ඔයාගේ dry වෙලා තියෙන hair එක නැවත යථා තත්ත්වයට පත් කරගන්න මෙන්න මේ hair mask එකෙන් පුළුවන්. ඒ වගේම ඔයාගේ hair එක shine කරගන්න, ලස්සන කරගන්නත් මේ hair mask එක use කරගන්න පුළුවන්. ඉතින් dandruff තත්ත්වයක් තියෙන කෙනෙක් නම් dandruff අඩු කරගන්න ඔයාලා solution හොයනවා නම් මේක මාරම best. ඉතින් ඔයාගේ කොණ්ඩේ දිගට ඝනකමට වවා ගන්න ඕන නම් මෙන්න මේ hair mask එක ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් මේ hair mask එක හදා ගන්නවට ඕන වෙනවා දෙහි, උළුහාල්, වෙරළු කොළ. මෙන්න මේ තුන තමයි අපේ hair mask එක හදා ගන්න ඕන වෙන්නේ. ඉතින් මේක ඔයාලට ගොඩාක් ඔයාලගේ hair එකේ dandruff වගේ තත්ත්ව තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා use කරලා බලන්න. එකපාරක් දෙපාරක් use කරනකොටම ඔයාලට හොඳ result එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මොන treatment එක කරන්නත් කලින් ඔයාගේ hair එක හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඉතින් hair එක හොඳට පිරිසිදු කරගන්න මේ hair mask එකෙන් ඔයාලට පුළුවන් මේ hair mask එක use කරාට පස්සේ ඔයාලගේ hair oil, hair විවිධාකාර treatments තියෙනවා. ඉතින් මේ treatments ඔයාලට use කරන්න පුළුවන්. දැන් අපි යමු මේක කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම ඔයාලා දෙහි ගෙඩි 3ක් 4ක් වගේ ගන්න ඕනේ. මේ hair mask එක හදන්නේ මම විතරක් නෙවෙයි මගේ නංගිත් මේක use කරනවා. ඒ හින්දා මම 6ක් විතර ගත්තා. ඊළඟට අපිට ඕන වෙනවා උළුහාල්. ඉතින් උළුහාල් ඔයාගේ hair එකේ තරම අනුව ගන්න. දැන් මම මේ කොහෙද යන්නේ කියලා ඉතින් ඔයාලා බලනවා ඇති. මම දැන් මේ යන්නේ අපේ වෙරළු පැලෙන් වෙරළු කොළ ටිකක් කඩා ගන්න. මේ hair mask එකට ප්‍රධාන වශයෙන්ම උළුහාලුයි වෙරළු කොළයි නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද හේතුව තමයි මේ දෙක තමයි අපේ hair එක වර්ධනය වෙන්න ගොඩක්ම උපකාරී වෙන්නේ. ඊළඟට ඔයාලා මේ වෙරළු කොළයි දෙහි එතකොට උළුහාලුයි හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලා උයන්න ගන්නේ නැති භාජනයක් අරගෙන මේක තඹ ගන්න. මොකද අපි hair එකට use කරන නිසා අනිවාර්යෙන් පිරිසිදු භාජනයක් ගන්න ඕනේ මේක හදා ගන්න. මේක හදා ගන්නකොට ඔයා වතුර ගොඩක් ඇඩ් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. අපි මේක පෙරා ගන්න කලින් හොඳට මේකේ රස්නේ අඩු වෙනකන් තියාගෙන හොඳටම රස්නේ නිවුනට පස්සේ තමයි මේක අපි පෙරාගෙන අපේ hair mask එක විදිහට අපේ hair එකේ use කරන්න ගන්න ඕනේ. ඉතින් දැන් මම මේක පෙරා ගන්න තමයි හදන්නේ. ඔයාලා කැමති නම් මෙන්න මේ දෙහි පොත්තක් අරගෙන ඔයාලගේ hair එකේ apply කරන්නත් පුළුවන්. ඉතින් මම නම් එහෙම කරන්නේ නැහැ. ඔයාලා මම මේ ගත්තා වගේ ප්‍රමාණයක් ගන්න එපා. ඔයාගේ hair එකට විතරක් apply කරනවා නම් මොකද මේක දෙන්නෙක් use කරන නිසා තමයි මෙච්චර ගොඩක් මම මේ අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ hair mask එක හදාගන්නේ. මේ hair mask එක අපේ hair එකේ apply කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ hair එක හොඳට massage කරගන්න. මේ විදිහට massage කරගන්න කියනොත් ඔයාට හොඳ result එකක් ගන්න පුළුවන්. ඉතින් නිකම්ම hair එකේ මේක apply කරනවට වඩා මම නම් ඔයාලට කියන්නේ මේ hair mask එක use කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා දවල් වරුවට මේක කරන්න. මොකද මේකේ උළුහාල් තියෙන හින්දා ඔයාගේ hair එකට ගොඩක් සීතල වෙන්න පුළුවන්. ඒක සෙම වගේ තත්ත්ව තියෙනවා නම් ඒවා තියෙනවා නම් ඔයාලා මේක අනිවාර්යෙන්
උදේ වරුවකට හරි දවල් වරුවකට හරි වගේ කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඊළඟට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් දැන් මෙන්න මේ hair mask එක use කරාට පස්සේ අපි අනිවාර්යෙන් shampoo conditioner කරන්න ඕනෙම කියලා එකක් නැහැ. ඔයා කැමති නම් ඔයාලට shampoo conditioner කරන්න පුළුවන්. අකමැති නම් අපි මේ hair mask එක wash කරාට පස්සේ මේ විදිහට අපේ hair එක තියන්නත් පුළුවන්. මේ hair mask එක අපේ hair එකේ apply කරලා විනාඩි 15ක් 20ක් වගේ යනකොට ඔයා hair එකෙන් wash කරලා අයින් කරන්න. ඊට වඩා ගොඩක් වෙලා මේ hair mask එක අපේ hair එකේ තියාගන්න එපා. ඔයාලා දැනටමත් මේ hair mask එක use කරන කෙනෙක් නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න අනිත් අයටත් ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් මේ තියෙන්නේ hair mask එක apply කරලා wash කරාට පස්සේ මගේ hair එක තියෙන විදිහ. මගේ hair එක මාර විදිහට shine වෙලා තියෙනවා මේ hair mask එක නිසා. ඉතින් ෂයින් එකට මම ගොඩක් ආසයි. මොකද ඒක හරිම ලේසි. කොණ්ඩේ ගැට ගහන්නේ නැහැ. කොණ්ඩේ අවුල් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට long hair එකක් තිබ්බත් short hair එකක් තිබ්බත් මෙන්න මේ වගේ hair mask එකක් use කරන එකෙන් ඔයාලගේ තියෙන hair එක ගොඩක් හොඳට වර්ධනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්ත වීඩියෝ එක කවුරු හරි කෙනෙක්ට උදව්වක් වෙයි කියලා වගේ කොණ්ඩේ හොඳට ලස්සනට වවා ගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවා හරි දෙයක් ඔයාගේ hair එක වවා ගන්න, hair එක ලස්සනට තියාගන්න ගත්තනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මම මගේ වීඩියෝ එක මෙතනින් end කරනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මගේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. ඔයාලට මේ hair mask එක ගැන මොන හරි ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. ඉතින් මම ඔයාලට ඒවටත් උත්තර දෙන්නම්. ඉතින් මේ hair mask එක ඔයත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මට වගේම ඔයාලටත් ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. Thank you for watching.